ජනමාධ්‍ය නීතිය. ජනමාධ්‍ය නීතිය කියවම ජනමාධ්‍ය එක පැත්තක තියෙනවා නීතිය අනිත් පැත්තක තියෙනවා. මාධ්‍යවේදීන් ඉන්නවා. එහෙම ටීවී එකෙත් ඉන්නවා, රේඩියෝ එකෙත් ඉන්නවා, පත්තරවලත් ඉන්නවා, වෙබ් වලත් ඉන්නවා, සෝෂල් මීඩියා වලත් ඉන්නවා. නේ? all roundersලා ඉන්නවා. එහෙම වෙන්න කැමතිනේ. 1991 කියන්නේ මොකක්ද? නඩු තීන්දුව දීපු අවුරුද්ද. දැන් මම ඉස්සෙල්ලා කිව්වා සිරිමහා බණ්ඩාරනායක මැතිණියගේ කාලේ තිබ්බේ කියලා. ඒක මිහිගේ 70 77 කාලේ. 1991 තමයි තීන්දුව දුන්නේ. එතකොට බැංකුවට වැරදුනා. ශ්‍රේෂ්ඨාධිකරණයේ ඉන්නේ උගත් අදලත් මහත්ම මාර්ගය. එතුමන්ලා ඉතුමියන්ලා එන ලේසියෙන් මාධ්‍යවේදියෙක්ට උත්සාහ කරන්නේ නැත. මොකද ඒ අය දන්නවා පාර්ලිමේන්තුවේ අය දන්නේ නැතුණාට ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ 14 එක අයන්න කියලා වගන්තියක් තියෙනවායි කියලා අපි මුලට ආවා. මේකක් තියෙනවා. මොකක්ද ඒ කියන්නේ සරලවම කියනවා කතා කිරීමේ අයිතිය. අපේ අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය. එහෙම එකක් තියෙනවා. තියෙනවනේ. ඒක අපේ රටේ මුළු ලෝකෙම පිළිගන්න පුදුම තරම් බල සම්පන්න උත්තරීතර අයිතියක්. මේක පවත්වලා ශ්‍රේෂ්ඨාධිකරණයට නිර්දේශ කරන්න පුළුවන්. මෙන්න මෙහෙම එකක් වෙලා තියෙනවා. මෙහෙම අපිට අපහාසයක් ඇත්තට මේක. පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක්ට හරි කීපදෙනෙක් හරි ඔක්කොටම හරි කතානායකට හරි මෙහෙම දෙයක් වෙලා තියෙනවා. ඒකින්ද මේක ගැන ක්‍රියාමාර්ගයක් ගන්න කියලා ශ්‍රේෂ්ඨාධිකරණයට රිෆර් කරන්න තියෙනවා. 1948 මානව හිමිකම් පිළිබඳ විශ්ව ප්‍රකාශය. ඕකේ 19 වෙනි